හැමදාම ඉතින් සුබ දවසක් කියලා අදත් ඔයාලා පිළිගන්නවා SG Tech එකකින් ගෙන අලුත් වීඩියෝ එකට. ඉතින් අද මම ඔයාලා වෙනුවෙන් ගෙනාවේ ස්පින් කියන බෙටින් සයිට් එකේ ක්‍රෑෂ් ගේම් එක ප්ලේ කරලා මම අද රුපියල් 1500කට ආසන්න මුදලක් වින් කරා. ඉතින් ගොඩක් අය මගෙන් ඉල්ලුවා පොඩි ගාණකින් අපි වින් කරන්නේ කොහොමද කියලා දෙන්න කියලා. මම ගෙනාවා ස්පින් බෙට් හරහා ක්‍රෑෂ් ගේම් එක ප්ලේ කරලා රුපියල් 1500කට ආසන්න මුදලක් වින් කරන විදිය. ඉතින් ඔයා තාමත් ස්පින් බෙට් account එකක් හදලා නැත්නම් මම උඩින් දාන කාඩ් එකෙන් ගිහලා ඔයාලට පුළුවන් ස්පින් බෙට් account එකක් හරියටම ක්‍රියේට් කරගන්න. ඒ වගේම මතක් කරනවා ඔයා තාමත් SG Tech YouTube channel subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න කියලා. එහෙනම් අපි යමු වැඩි කතා නැතුව වීඩියෝ එකට. ඉතින් මම මේ විදිහට ඕපන් කරගන්නවා මගේ ස්පින් බෙට් බෙටින් සයිට් එක. ඉතින් ඔයාලට ඉන්ටර්ෆේස් එක මේ විදිහට තමයි පෙන්නන්නේ. ඉතින් ඔයාලට පේනවා මෙතන තියෙනවා ඉන්ටර්ෆේස් එකේ games කියලා ඔප්ෂන් එකක්. මේ ඔප්ෂන් එක ටික් කරගත්තට පස්සේ ඔයාලා අරන් යනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට මෙතන තියෙනවා ක්‍රෑෂ් කියන ගේම් එක. ඉතින් මම පින්කෝ ගේම් එකක් try කරා. අපි ඉස්සරහට බලමු මේ වගේ වීඩියෝ එකකින් වින් කරන විදිය වලට කියලා දෙන්න. මේ වල වෙනද මගේ account එකේ රුපියල් 12000ක මුදලක් තියෙනවා. ඉතින් මම රුපියල් 12000ක් තමයි මේ ස්පින් බෙට් කියන බෙට් සයිට් එකට ඩිපොසිට් කරගත්තේ. ලොකු ගාණක් දාන්න තිබ්බේ නෑ මොකද මම 2 බෙට් එකකින් ගත්ත රුපියල් ලක්ෂෙත් 1x බෙට් එකට රුපියල් ලක්ෂෙම ඩිපොසිට් කරගත්තා. 1x බෙට් එකෙන් ගේමක් ගහගන්න. මම ඔයාලට කියා දෙන රුපියල් 500න් වගේ මුදලකින් තමයි බෙට් කරලා වින් කරන විදිහ කියලා දෙන්නේ. ඉතින් සයිට් එක ඕපන් කරපුවම බෙට් කරන්න යන්න එපා. චුට්ටක් වෙලා මේ ගැන අධ්‍යයනය කරන්න. මොකද මේකේ ලොකු හිස්ටරි එකක් දෙන්නේ නැහැ. ඒ නිසා අපිට ටිකක් වෙලා බලන්න ඉඳලා ඇනලයිස් කරගන්න වෙන්නේ අපිට හිතින්මයි. එහෙම නැත්නම් පොලේක දාලා ඇනලයිස් කරගන්න. ඇනලයිස් කළා තමයි ඔයාලා හිමීට මෙන්න මේ ගේම ගහ ගන්න ඕනේ. ඉතින් මේ ස්පින් බෙට් කියන බෙටින් සයිට් එකේම පොඩියට මුදල් ඩිපොසිට් කරලා ගේමක් ගහගන්න තමයි ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මම ඔන්න රුපියල් 500ක් මේ විදිහට බෙට් එකට ප්ලේස් කරා. කෑෂ් ගහනවා නම් මම ඔයාලට කියලා දෙන එකම ට්‍රික් එක තමයි 1.3 නම් ගලවලා ගන්න. නැත්නම් අනිවාර්යයෙන්ම ලොස්ට් වෙනවා. 1.3 ඔයා ක්ලික් කරනකොට 1.5 විතර තමයි නතර වෙන්නේ. ඔයාලා බලන්න රුපියල් 500ක් දාලා 725ක මුදලකින් මම බෙට් එක ක්ලෝස් කරගත්තා. ඒ වගේම එක දිගට බෙට් කරන්න යන්න එපා. එහෙම තියනවා බෙට් කරන්න ඕනේ ඔයාලා ලක්ෂ 2-3ක්වත් account එකේ තියාගන්න. රුපියල් 500ක් දාලා එක දිගට බෙට් කරන්න යන්න එපා. මම මේක අනුමත කරන්නේ නැහැ. රුපියල් 100ක් වගේ දාලා බෙට් 10කින් අනිවාර්යෙන් ලොස් වෙනවා. ඒ වගේම ඔයාලට කියනවා 10-20 ලොකු බෙට් එකක් බලන් ඉන්න එපා. රුපියල් 500ක් dáහක් දාලා 1.2කින් 1.3ෙන් ගන්න වල වෙනවා ඇති. ඒකත් මම රුපියල් 785කින් මෙන්න විදිහට වින් කරා. ඒත් වල වෙන ඇති රුපියල් 500ක් විතර තමයි මගේ account එකේ වින් එක තියෙන්නේ. ලොස්ට් එකක් ගියා. ලොස් නැත උලන්නේ රුපියල් 500ක් මම වින් කරලා තියෙන නිසා. ඉතින් මම රුපියල් 500 ඩබල් කරලා දානවා. රුපියල් 1000ක් විදියට මේකත් එක ට්‍රික් එකක්. ඒ කියන්නේ අපි ගාන තුන ලොස් වුණාම මම නැවත රුපියල් 2000ක් කරලා දානවා. එතකොට මෙතන පොඩි වාසියක් තියෙනවා. රුපියල් 500 කරාම 10000 කරාම අපිට සම්පූර්ණ ගාන 1.5න් කවර් කරගන්න පුළුවන් මෙන්න මේ ඩබල් කරන එකෙන්. මේක දැනගෙන කළ යුතුයි. නැත්නම් අනිවාර්යෙන් ලොකු ලොස්ට් එකක් යනවා. ඉවනම නැවත රුපියල් 500 කරා බෙට් එක. මොනවල වෙනදී මම රුපියල් 500 මුදල 975න් වෙන විදිහට වින් කරා. දැන් මම රුපියල් 705ක වගේ මුදලක් වින් එක විදිහට තියෙනවා. නැවත මම රුපියල් 500ක් බෙට් කරා. බෙට් එක ක්ලෝස් වුණා. රුපියල් 500ම ලොස්ට් වෙලා ඉන්නේ. ඉතින් මේකදී මම එකට එකක් කියන තියරි අනුගමනය කරනවා. නමුත් ලොකු ගානකට එක දිගට බෙට් කරන්න යන්න එපා. මෙතන මම රුපියල් 1000ක මුදල මෙන්න මේ විදිහට බෙට් එකට ප්ලේස් කරනවා. ගණන් අතරම කට් කරා. නමුත් කට් උනේ නැහැ. රුපියල් 1000ක මුදල නැත්තම් මට 1.5න් ගන්න තිබ්බා. අද තමයි රුපියල් 1000 මේ විදිහට 2000 කරලා බෙට් එකට ප්ලේස් කරා. ඔන්න මේ බෙට් එක 3160කින් ගත්තා. 12365ක් වන්න මගේ account එකේ දැන් තියෙනවා. මම මේ බෙට් එක 2000න් බෙට් එකට ප්ලේස් කරනවා. මගේ බෙට් එක රුපියල් 3070කින් මෙන්න මේ විදිහට වින් කරා. ඔයාලා වෙන රුපියල් 1405කට ආසන්න මුදලක් ඔන්න අද මගේ ස්පින් බෙට් එකේ බෙට් කරලා වින් කරපු මුදල තියෙනවා.
ඉතින් මේ වගේ පොඩි මුදලක් තියෙනවා නම් අනිවාර්යෙන් මෙන්න මේ වගේ රුපියල් 1500ක විතර ගාණක් හොයාගත්තාම එතනින් එහාට යන්න එපා. ලොස්ට් වෙනවා අනිවාර්යෙන්. ඒක මතක තියාගන්න ඔයාලා. ලොකු ගාණට එනවා නම් සාමාන්‍ය account එකේ රුපියල් ලක්ෂයක්වත් තියෙන්න ඕනේ ඉයරෙන්ඩ බෙට් කරලා අපිට වින් කරන්න අමාරුයි. හැමෝටම කියනවා අලුතෙන් නම් කිසිම කෙනෙක් මේක පටන් ගන්න එපා. දන්න කෙනෙක් කරෙන්න මේ වගේ කැසිනෝ සයිට් වල බෙට් කරන්නත් එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමුවෙන්න බලාපොරොත්තු වෙමින් අදට මම ඔයාලගෙන් ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.